මහ දැවැන්ත ඇඟ ඇතුලේ හරි පුංචි ගාම්භීර හදවතක් තියෙන්නේ ඔප්පු කරනවා. ඔබ බලන්න ඉසුරුගේ ඇස් කෙවෙනි දිහා මේ වෙද්දී ඉසුරුගේ ඇස් අග කඳුළු කැට නලියනවා. මේ මහා ශරීරය ඇතුලේ මේ කඳුළු කැට නලියන්නේ තමන්ම මේ ලෝකෙට දායාද කරපු ආදරණීය අම්මා තාත්තට එහා ගිහිල්ලා මේ ආදරණීය අම්මා තාත්තට එයා රත්තරන් පුතෙක් වෙච්ච ඉඳා අපිට බැරි වෙච්ච දේ කරපු මේ ලස්සන මිනිස්සයාට අපි දෙමු ලස්සන පොළසංගාරය. ඔයා කුඩි අතරේ ඔය ආදරණීය මිත්‍රයෝ ඉන්නේ ඉඳා අර කලාලෝකේ අපිට අප්පුඩිය විතරක් මදි මාෂා. ලොකුයි ඉසුරු කිව්වට බැලුවේ නෑ ලොකුයි කොහොම බැලුවේ. කවුද මෙතන ඉන්නේ ලොකුයි? ලොකුයි ඉන්නේ. ලොකු එක්කේ. දෙනක ලොකුයි ලස්සන අප්පුඩිය. මම කියන කවුද මේ ලොකුයි? ඉසුරු කවුද මේ? ඉසුරු ලොකුයි වෙන්නේ මුළු ලෝකෙටම කියලා අපිට හිතෙන්නේ. ඒ තරම් ලොකු හදවතක් මේ ලොකු ශරීරය ඇතුලේ තියෙනවා. ශරීරයත් ලොකුයි, මෙයාගේ හදවතත් හරි ලොකුයි. අර කලුතර මාපිය සෙවණේ සියලුම අම්මලා තාත්තලාව 100ක් විතරනේ. 137 අම්මලා තාත්තලා 137ක බාරකාරයා මෙන්න මේ ඉසුරු ලස්සනත් පොළ සන්නාදයක් ඕනේ. එයාට හැමෝම ආදරයට කියන්නේ ලොකු අයියා කියලා. ඉසුරු දෙන්න පුළුවන් එකම දේ සලූට් එකක් විතරයි මචං. ඒක මාරු. ඒක මාරු. අපේ වචනයෙන් කියනවා නම් ඒ වගේ දේවල් හැමෝටම හිතෙන්නේ නෑ නේ පාසිල්. එහෙම දේවල් හිතෙන්නේ බොහොම අල්ප මිනිස්සු ටිකකට විතරයි. හිතුණත් ඒක කරන්න පුළුවන්ුත් බොහොම පුංචි මිනිස්සු ටිකකට විතරයි. තමන්ගේ අම්මා තාත්තව මග දාලා යද්දී, තමන්ගේ අම්මා තාත්තව බස් නැවතුම් පොලක අතහැරලා දාලා යද්දී, දහ දුක් විඳලා හදපු අම්මා තාත්තව පාරේ මැරෙන්න අරිද්දී ඉසුරු මේ ලෝකෙම අම්මලා තාත්තලාට ආදරණීය පුතෙක් වෙලා තියෙනවා. ඒක ලේසි නෑ. එහෙම ආදරණීය පුතෙක් වෙනවා කියන්නේ අපි ගරු කරනවා. අපි හදවතින්ම ආශිර්වාද කරනවා. අපි ආදරේ, අපි ආශිර්වාදය, අපේ ලෙන්ගතුකම අපි වාට දෙනවා. මේ මහ දැවැන්ත ඇඟ ඇතුලේ හරි පුංචි ගාම්භීර හදවතක් තියෙන්නේ ඔප්පු කරනවා. ඔබ බලන්න ඉසුරුගේ ඇස් කෙවෙනි දිහා මේ වෙද්දී ඉසුරුගේ ඇස් අග කඳුළු කැට නලියනවා. මේ මහා ශරීරය ඇතුලේ මේ කඳුළු කැට නලියන්නේ තමන්ම මේ ලෝකෙට දායාද කරපු ආදරණීය අම්මා තාත්තට එහා ගිහිල්ලා මේ ආදරණීය අම්මා තාත්තට එයා රත්තරන් පුතේ